අයිබෝන් ඉතිං අද කතා කරන්න හිතන් ඉන්නේ මේ බෙරිස් පවුලේම කෙනෙක් ගැන තමයි. ඉතින් මේකට කියන්නේ සාමාන්‍යයෙන් ගූස් බෙරි. ඉතින් ගොඩක් වෙලාට මේක සමහරක් රටවල් වලට වෙනස් වෙනවා. සමහරක් ඒවා කහ පාට තියෙනවා. මේක රතු පාට. ඉතින් මුලින්ම පටන් ගත්තේ කොළ පාටට තියෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන්නේ ඉතින් ඒ ගූස් බෙරි තමයි. මේක ඇත්තටම මේ විටමින් C තියෙන ගොඩාක් රස පළතුරක්. ඉතින් මේකේ මේ පොත්ත තමයි මේ පොඩ්ඩක් ඇඹුල ගතියකට තියෙන. අනිත් ඒවා ඔක්කොම පැන් රහයි. ඉතින් මේ මාරම් පැන් රහයි විටමින් C තියෙන. අනිත් එක තමයි මේ බෙරිස් පවුලේ තියෙන මේකේ ගොඩක් වෙලාවට මේ හැමතැනම නැහැ. ගොඩක් කට්ටිය මේ වවන්නේ නැහැ බ්ලූබෙරි වගේ. ඉතින් මේක මේ ගොඩක් ටිකක් මේ හොයාගන්න අමාරු එකක් තමයි තින්නේ. සමහරක් ගෙවල් වල නිකන් මේ බේම වැවෙනේවත් තියෙනවා. ඉතින් මේ තින්නේ ඒක තමයි. ඉතින් ඔයගොල්ලොනුත් දන්න තව බෙරිස් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.